Anak killa sekarang. Dewi. Kelmi? ඔයාගේ සතුට මගේ සතුටයි. ඇත්තටම? මම දන්නවා. මගේ මොකද අඩුපාඩු නෑනේ. අනේ අමීල් බලන්නකෝ ඔයා මොනවද කියන්නේ කියලා. ඇත්තටම මට හිතා ගන්නත් බැහැ. ඔයාගේ මොනවද මායින්න දැන කියන්නේ කියලා. මකද මගේ ස්වාමියා හිටියද? ඇයි? ඔව්. නමුත් දෙයන්නාන්තර ප්‍රයාරේල උරු පොල්ලා තිබුණා. මොනවද එන්නේ? පොල්ලා. මගේ ස්වාමියාට මොකද පොල්ලා කියන්නේ? කවුද කියන්නේ මේක පොල්ලා. මේකෙන් තමයි ගාලා තියෙන්නේ මේ තියෙන මහරජතුමාගේ ඉසකිය. මේ තියෙන මහරජතුමාගේ නේ. මොකද්ද කිව්වේ මකාදේව? මේ මහරජතුමා මේ පොල්ලෙන් කවුරු පාවියද? දෙයනේ මගේ ස්වාමියාට කවුද මේ විදිහට මේ මුගුරකින් පහර දීලා? මුකුරාද? මොකද මුකුරා කියනවා? මුකුරා නෙමෙයි. මුකුරා කියන්නේ පොල්ලට. පොල්ල. මේක දන්නේ. දෙවි. රාජ දෙවි. අනේ මගේ අදාට එපා. මම හැම දෙයක්ම පලන්නම්. පලයි මෙතන ඒවා දන්නවද? මාලිගා වෙන දේවල්. මකාදේව ඒ කියන්නේ මගේ ස්වාමියාට මොකද උනේ කියලා ඔබ දන්නේ නැද්ද? මන් දන්නේ කොහොමද? මේක විතරයි තිබුණේ. අනේ දෙයනේ මගේ ස්වාමියාට කවුද එතකොට මේ අපරාධ කළේ? මම නෙමෙයි. මේ පොල්ල විතරයි තිබුණේ නේද? නෑ මකාදේව මගේ ස්වාමියාට කවදාවත් ඒ වගේ දෙයක් කරන්න පුළුවන් කමක් නෑ කාටවත්. එයා කිසිම කෙනෙකුට අපරාධයක් කරපු කෙනෙක් නෙවෙයි මකාදේව. අපරාධයක් කරුවද මහරජතුමා අපරාධ කළා තියෙනවා. ඕක අහුවෙයි කොයි වෙලාවරි. ඕක කරලා ඉන්න බෑ අපිට. අනේ දෙයනේ මොකදේවා? අතාරින්න. ඔබ හොඳට බැලුවාද මහරජට මොකද වෙලා තියෙන්නේ කියලා? හොඳට බැලුවා. අපි ඔබතුමා දන්නේ ඔබතුමා මේ මෙලෝදයක් දන්නේ ඔබතුමා මෙතන බබා වෙන්න හදන්න එපා. පපා කවුද පපා? මකාදේව බබා නෙමෙයි බබා. පපා කවුද බල පපා? ආයෙත් වාගේ මම දන්නවද කරන්නේ. මකාදේව මෙතන දේවිනාථ වෙලා තියෙන වැරද්ද දේවනාථ මොකක් හරි කරදරයක් වෙලා තියෙනවා. ඒ නිසා අපි මේක ඉක්මනට හොයලා බලන්න ඕනේ. ඒක තමයි මකාදේව මමත් කියන්නේ මගේ ස්වාමියාට කුමන්ද සිද්ධ වුනේ කියලා හොයලා බලන්න ඕනේ. එතකොට මේ රාජ්‍ය පාලනය කරන්න කෙසේද මගේ ස්වාමියා නැතුව? එයා කොහෙන් හරි හොයා ගන්න ඕනේ. මේ රාජ්‍ය පාලනය කරන්න කෙසේද මකාදේව ඔබ දන්නවනේ මගේ ස්වාමියා දැහැමි රාජ්‍ය පාලනය කරපු කෙනෙක් කියලා. මම දන්නවා. ඇයිද? මහරජතුමා රාජ්‍ය පාලනය කරන මහත්තුමා හොයාගන්න බැරුණොත් අපි මහරජතුමා රට පාලනය කරන්න පුතුමාට ඉදිරිපත් කරනවා. මකාදේව මගේ පුතා? ඔව්. මගේ පුතා තාම අධ්‍යාපනය හදාරන කෙනෙක්. කුමාරන් වහන්සේ අධ්‍යාපනය හදාරන්නේ ශිල්පශාලාවට ගියේ. ඔව්. මේ පොල් කඩන්නවත් හේන් කොටන්නවත් නෙමෙයි. ඒක ඇත්ත. මේක බලා ගන්න. ඒ වුණාට මේ රටවැසියෝ මොනවා කියයිද මකාදේව මගේ පුතා මේ 15 වයසේ රට රාජ්‍යයක් පාලනය කරනවා කියලා කිව්වොත් මේ රටවැසියෝ මොනවා නොකියයිද? රටේ මුකුත් කියන්නේ ආම් පොඩි කාලෙම රජ වුණා කියන්නේ. නෑ මකාදේව. මගේ පුතාගේ අධ්‍යාපනයට කොතැනකවත් බාධා කරනවට මම කැමති නැහැ. ඇයි? මගේ බලාපොරොත්තුව එයා අධ්‍යාපනයේ සියලුම හැම දෙයක්ම හදාරනවට මගේ පුතා මේ රාජ්‍ය පාලනය කරන්න එයාට තවම 6-4 තේරෙන්නේ නැහැ. එයා ලාබාලවාසී ජීවත් වෙන කෙනෙක්. නෑ එදා මම ඇහුවන් ශිල්පශාලාවට කියලා 6-4 තේරෙනවද කියලා. ඔව් මාමා මේ මකා මාමාට 6-4 තේරෙනවා 6-4යි 10යි නේද කියලා ඇහුවා. මකාදේව මේ රාජ්‍ය පාලනය කරන්න තරම් එයාට හිතේ හයියක් මදි. දැන් ඉතින් හයියමද දැන් 6-4යි 10යි කියලා දන්නවද? ඉතින් හයියමද? කවදාවත් මගේ පුතාට මේ රාජ්‍ය පාලනය කරන්න පුළුවන් කමක් නැහැ මකාදේව. දැන් දෙවියන් හරි කවුද ආයෙත් දෙවියන්ද පාලනය කරන්නේ? මම ඔව්. මකාදේව මේ මොනවද කියන්නේ? මගේ ස්වාමියා නැතුව මගේ ඔළුව අවුල්ලා තියෙද්දි මේ රට රාජ්‍ය පාලනය කරන්න කෙසේද මම? ආයෙ කියන්නේ මට කවදාවත් මේ දේ කරන්න පුළුවන් කමක් නැහැ මකාදේව. මට නම් බෑ. මකාදේව ඔබට මන් නම් බෑ ගුරු කියන්නේ. කවුද දැන් ඔබට කිව්වේ මේ රාජ්‍ය පාලනය කරන්න කියලා? කෙනෙක් නැති ඉඳ මට කියලා මං කිව්වේ. අයියෝ මකාදේව ඔබට පුළුවන් නම් මේ රාජ්‍ය පාලනය කරන්න මම දන්නේ නැති වෙයි. අපේ මේවා අපර කරන්න බෑ. මේවා කරන්න හොඳට හොරකම් කරපු අපි දන්නේ. මං කල්පනා කරන්නේ මේ රාජ්‍ය පාලනය කරන්න ඕනේ මෙයා තමයි. ඇයි මකාදේව? ඔව් හරි අදට ගාව. මොකද්ද? අපි මේ කුමාරයා ආපුවම කතා කරලා ඔව් ඔයපත් කරගමු. නැහැ මකාදේව. මම මේ රාජ්‍ය පාලනය කරන්න හොඳම සුදුසු කෙනා තෝරගත්තා. ඔය ඇයි? කවුද දැන් අපුත්තේ ඉන්නේ? මකාදේව ඇත්තටම ඔබ දන්නවත් ඇති මේ
මේ අපේ මේ මව්බිමට ඇවිල්ලා මේ රාජ්‍ය මේ රටවැසියෝ සමග කෙසේද කතා බහ කරන්නේ? කෙසේද ලම්බෙලා සිටින්නේ? රටවැසියන්ට කෙසේද සලකන්නේ? ඇත්තටම නිහතමානී ඇත්තටම පිරිසිදු හදවතක් ඇති කෙනෙක් තමයි මං තෝරගත්තේ. මේ රාජ්‍යය පාලනය කරන්න පුළුවන් එකම කෙනා තමයි මෙන්න හමේ සෙන්පතිතුමා. සිංහාසනේ ගේන්න ඉක්මන් කරලා. ඔබතුමිය ඕන දෙයක් කියන්න. මකාදේව? ඒ බඳු වැඩේ කරන්න. ඇයි? මගේ ජීවිතේ හිමියේ ඒ දේ කරන්න. මකාදේව? දෙවියන් තරහ වෙන්න එපා. සිංහාසනේ ඉක්මන් කරලා මෙතන තියන්න. මෙතන තියෙන්න ඕනේ සිංහාසනේ මෙතනම තියෙන්න ඕනේ. ඔතන තියෙනවනේ එතන තියෙනවනේ. මාත් කියන්නේ ඒක තමයි මකාදේව. මේ අඩුපාඩු සියල්ල හදා ගන්න ඕනේ. හරි. සිංහාසනේ තියෙනවා. මන් දන්නවා. මේ පිටදිනක්කාරෝ මේක වාඩි කරන්න බෑ. මකාදේව? ඒ විදිහට කතා කරන්න එපා. නෑ ඔබතුමා සමාවෙන්න. ඔව්. කොහොම වුණත් මේ ඔබතුමා පිටදින. ඒ ඉන්න මේකේ වාඩි වෙන්න මහත්තුමා විතරයි. නැහැ. මේ රාජ්‍ය පාලනය කරන්නේ මට ඕන විදිහට. හැම සෙන්පතිතුමනි හසුන් ගන්න. සිංහාසනේ. අද පටන් මේ රාජ්‍ය පාලනය කරන්න ඕනේ ඔබයි. එහෙමයි. මේකේ ඔව් හසුන් ගන්න. එන්න. මේක මගේ තීරණය. හැම සෙන්පතිතුමනි ඔබට පුළුවන් මේ රාජ්‍ය පාලනය කරන්න ඔබට ඕන විදිහට. දේවි ඔයාගේ කැමැත්තේ විදිහට මිස්ටර් වෙයි. මකාදේව? මක්කදේවයා මොකද කියනවා? මේකට ගාව අවුරුද්ද ගත්තා. මකාදේව? අතින් පස්සේ ඔබ වැඩ කටයුතු කරන්න ඕනේ හැම සෙන්පතිතුමා කියන විදිහටයි. තේරුණානේ? මෙයා කියන දේ මම වැඩ කරන්නේ. ඔව්. මේ රාජ්‍ය පාලනය කරන්නේ අදින් පස්සේ හැම සෙන්පතිතුමයි. ඒ විදිහට තමයි වැඩ කරන්න ඕනේ. ඒ මකා ඔබ මං කියන විදිහට වැඩ කරපම් පරියා. මොකක් අලුත් එකක් ගන්න. ඇයි? හරියන්. ඉතින් ඒයි කටවානවා. කතාවම කතා කරන්නේ මකාදේව? දේවි මේකේ ඉන්න හැම කාලම මට ඕන විදිහට වෙනස් කරනවා මම. ඔව්. ආයෙත් මනේ මා වෙනස් කරන මා මොකද හාවේ කතා. ඔබතුමාට ඕන විදිහට මේ රාජ්‍ය පාලනය මම තෝ හදවන හැටි හොඳට දන්නවා. පරි බල්ලා කටවානේ ඉතාපිය. අපේ තාත්තා දැනගත්තොත් තියෙයි. ඇයි? මෙහෙම නම් දානවා කියලා. මකාදේව? තාත්තා මහදාව කරනවා මේ අපරිය. ඇත්තටම? ඇයි මේ නොකියම ආවේ?